Hello guys, ඉතින් ඔයගොල්ලන්ට කොහමද? අද ඔයගොල්ලෝ කරලා දෙන Will Shadow Tactics using ගේන අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ දවස්වල YouTube එකේ වගේම එක ඔය software වල apps වල viral වෙලා තියෙන සත්තු කතා කරන වීඩියෝ. අන්න ඒ වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඇත්තටම මේ වැඩේ ලේසි. අපි බලමු කොහොමද සත්තු කතා කරන වීඩියෝ පාස්වෙන්ම හදාගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලන්ගේ YouTube app එකට යන්න. ඒ ඇප් එකට ගිහිල්ලා ඕගොල්ලෝ YouTube app එකට ගිහිල්ලා ඕගොල්ලෝ ඒ YouTube app එකේ search කරගන්න ඕන green background talking mouth කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති මේ වීඩියෝස් වල ඒගොල්ලෝ මවුත් එකක් දාලා තමයි මේ වීඩියෝස් හදන්නේ. එහෙනම් අපි මේ මවුත් එක මෙහෙම ලබාගෙන මේ වගේ මවුත් ටිකක් ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන කැමති මවුත් එකක් අරගෙන මෙන්න මෙතන මේ ඩොට් තුන තියෙන තැන ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා ඊට පස්සේ share කියලා බටන් එක. ඒක ඔබුවට පස්සේ යට පේන ඔයගොල්ලන්ට copy link කියලා බටන් එක. ඒක ඔබලා ඔයගොල්ලෝ මේ link එක copy කර ගන්න. ඊට පස්සේ copy කියලා ඊට පස්සේ ඔයගොල්ලෝ මේ YouTube app එකෙන් අයින් වෙලා ඔයගොල්ලන්ගේ Google එකට යන්න. ගිහිල්ලා මේතන search කරගන්න YouTube video download කියලා. මොකද YouTube එකෙන් අපිට කෙලිම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නැහනේ. අපේ ගැලරි එකට සේව් කරගන්න ඕන හින්දා තමයි අපි මේ වැඩේ මෙහෙම කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙහෙම උඩම තියෙන වෙබ්සයිට් එක. ඔයගොල්ලෝ අන්නේ වෙබ්සයිට් එකට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන enter URL කියන එක අපි copy කරගත්ත link එක paste කරලා මෙන්න අපි copy කරගත්ත link එක මෙන්න මෙතන paste කරලා කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම යටින් ටිකක් ලෝඩ් වෙලා ඒ වීඩියෝ එක පෙන්වනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න. එතකොට මේ වීඩියෝ එක කෙලින්ම ආගේ ගැලරි එකට සේව් වෙනවා. මම මේ වෙලාවේදී මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මොකද මම මේක ඩවුන්ලෝඩ් කරලා තින්නේ මගේ ෆෝන් එකට මීට කලින්. ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය මොකෙක් හරි සතේගේ වීඩියෝ එකක් ගන්න ඕන. උදාහරණයක් වශයෙන් ඔයාලට ඕන නම් මේක Google එකේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ YouTube එකෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේම වීඩියෝ එකක් ගන්නත් පුළුවන්. ඔයාම වීඩියෝ කළා. මං ගාව දැන් එහෙම වීඩියෝ එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන CapCut app එකට. CapCut app එකට ගිහිල්ලා ඔයාගේ වීඩියෝ එක ඇඩ් කරගන්න. මම දැන් මගේ වීඩියෝ එක ඇඩ් කරගෙන තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මගේ වීඩියෝ එක. පේනවා ඇති. මම බල්ලෙක්ගේ වීඩියෝ එකක් තමයි මේකට ඇඩ් කරගත්තේ. ඔයගලන්ට පේනද අපි මේ ending කියන ගල්ල මුලින්ම කට් කරගමු. ඊට පස්සේ මෙන්න මේ වගේ වීඩියෝ එකේ ඔයගලන්ට මේ මවුත් එක ඇඩ් කරගන්න ඕන කෑල්ල මෙහෙම හොයාගන්න. මම මෙන්න මේ කෑල්ල වගේ ඇඩ් කරගන්නවා. ඔන්න වගේ කෑල්ල මම ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ වීඩියෝ එක උඩ ටච් මෙන්න මෙහෙට මෙන්න මෙහෙම හැද්දී ඔයාලට මෙන්න මෙතන හම්බ වෙනවා ෆ්‍රීස් කියලා ඔප්ෂන් එකක්. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අන්නේ කෑල්ල ඔබන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ඒ වගේ ඒ අපි තිබ්බ තැන ෆොටෝ එකක් වෙලා ෆ්‍රීස් වෙලා මේ වීඩියෝ එකට ඇඩ් වුණා. ඔයගලන්ට පේනවා ඇති වීඩියෝ එක නැවතිලා ගියා නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඊළඟට තියෙන ඕවර්ලයි කියලා කොටස. මේ ඕවර්ලයි කියන එක බලලා ඇඩ් ඕවර්ලයි තියලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත අන්නේ වීඩියෝ එක මෙන්න මෙතෙන්ට ගෙනල්ලා ඇඩ් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එක දැන් තියෙනවා.
පස්සේ මම මෙන්න මේක ඇඩ් දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනද මේක මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන අපිට වැඩේ කරන්න බෑ. ඒ හින්දා අපි මේ වීඩියෝ එක මෙහෙම දිගටම ගිහිල්ලා ඕගොල්ලන්ට මෙන්න මෙතන ඔහොම ටිකක් එහා මෙහා කරද්දී ඕගොල්ලන්ට පේනවා ඉන්නකො මම හොයලාම කියන්න remove bg කියලා එක. අන්න ඒකට ටච් කරලා මෙන්න මෙතන chroma කියන එක chroma key කියන එක ඔබලා මෙන්න මේක මෙන්න මේ කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එක ගාවට ගෙනියන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ මවුත් එකෙන් කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණා. ඊට පස්සේ මෙන්න මේ ටික් එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ මවුත් එක පේනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ මවුත් එක මෙන්න මෙතනින් මෙන්න මේ හරියේ මෙන්න වගේ ඕගොල්ලන්ට ඕන විදිහකට මෙන්න මේක දික් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ හරියින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට දාගන්න ඕන මෙන්න මේ හරියේ වීඩියෝ එක කට් කරගන්න ඕන ඔයගොල්ලෝ. මොකද ඒක ඉවරින්ද මෙන්න මෙතන ස්ප්ලිට් කරලා මේ වීඩියෝ කෑල්ල ඩිලීට් කරගන්න. අන්න දැන් අපි බලමු ඒක වැඩ කරනවද කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එකේ සවුන්ඩ් තියෙනවා නම් ඒ සවුන්ඩ් එක මෙතන අන්මියුට් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ මවුත් එක ක්ලික් කරලා මෙන්න මේ කටට ගාන්න සෙට් වෙන විදිහට තියාගන්න ඕන. මෙන්න මේ විදිහට තියාගන්නවා. ඕන අපිට තව ඒක පුංචි කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ඊට ඒක ඇඩ් කරගන්න පුළුවන් වුණා. දැන් අපි වීඩියෝ පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ කෑල්ලට ඇඩ් කරගන්න ඕන ඔඩියෝ එක. ඒක කරන්න හරිම ලේසි. ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඔඩියෝ බටන් එක ක්ලික් කරලා මෙන්න මෙතන එක්ස්ට්‍රැක්ට් කියන එකෙන් ඔයගොල්ලෝ ගාව තියෙන ඔඩියෝ එකක් හරි එහෙම නැත්නම් මෙන්න මේ රෙකෝඩ් කියනකින් ඔයගොල්ලෝ ඔඩියෝ එක ඇඩ් කරගන්න. දැන් මම මෙන්න මේකට ඔඩියෝ එකක් ඇඩ් කරගන්නවා. ඊට කලින් මම මෙන්න මේ මවුත් එක හරියට තියෙන තැනට මේක ඔන් කරගන්නවා. නැත්තම් මෙතන මේක යන්නේ මවුත් එක නැති තැනටනේ. අයියා කෑම ගෙනාවා. හරි අපි දැන් ඒක චෙක් කරලා බලමු. අයියා කෑම ගෙනාවා. අපි දැන් මුලින්ම වීඩියෝ එක ප්ලේ කරලා බලමු. අයියා කෑම ගෙනාවා.
ඔයගලන්ට පේන ඇති දැන් මෙතන ලස්සන වීඩියෝ එඩිට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට කරන්න ඕන මෙන්න මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න එක විතරයි. පේන ඇති දැන් මේක එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් ඔන්නෝම තමයි වීඩියෝ එක හැදෙන්නේ. හැමෝම subscribe කරලා like කරලා set වෙන්න හැමෝටම සුබ දවසක්.